හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයගලන්ට අද අපි හදනවා ෆේමස් ඉටාලියන් ඩිෂ් එකක් රිසෝටෝ කියලා. රිසෝටෝ එක හදන්න ඉතින් ඔයගලන්ට ඕන වෙනවා ඇබෝරියෝ රයිස්. මේක ඉටාලියන් රයිස් එකක්. මේ හොඳ මේ ක්‍රීමි රයිස් එකක්. තව ඔයගලන්ට ඕන වෙනවා ගාලික් ඕන වෙනවා, ඊළඟට අනියන් මම චොප් කරලා තියෙන්නේ. ඉතින් බටර් ටිකක් ඕන කරනවා. මම අද දානවා බේකන් දානවා මේකට. මම චිකනුත් යස් කරනවාද අනිවාරෙන්ම මේ පාමසන් චීස් යස් කරන්න ඕන මේකට. අනිත් එක අපිට චිකන් ස්ටොක් එක යස් කරන්න ඕනේ. මේ ස්ටොක් එක වෝම් කරගන්න ඕනේ මේ රයිස් එක හදන්න ඉස්සෙල්ලා. අපි මුලින්ම මේ බටර් කෑල්ල දාගන්නවා. ඉතින් බටර් කෑල්ල මෙල්ට් වෙලා තියෙන්නේ දැන්. ඉතින් අපි ඊළඟට අපේ අනියන් ටික යස් කරනවා. අපේ අනියන් ටික හොඳට ස්වෙට් එකගෙන එන්න. ඉතින් අපි ඊට පස්සේ අපි අපේ මෂ්රූම් ටික යූස් කරනවා. අපේ මෂ්රූම් ටික කුක් වෙගෙන එන්න. ඉතින් ඊට පස්සේ අපි ඒකට අපේ බේකන් ටික යූස් කරනවා. ඊට පස්සේ අපි ගාලික් ටිකක් දාගන්නවා. මම ඒකව මගේ චිකන් ටිකත් යූස් කරනවා. දැන් ඔයගලන්ට පේනවා මේ මගේ චිකනුයි මෂ්රූම් බටර් බේකන් හොඳට ඇබ්සෝබ් වෙලා තියෙනවා මේ හැම දෙයකම වගේ. දැන් අපි අපේ ස්පෙෂල් ඇබෝරියෝ රයිස් එක ඇඩ් කරගන්න යන්නේ. දැන් අපේ වෝම් ස්ටොක් එක අපි ඇඩ් කරගන්නවා. මම ඔයගොල්ලන්ට කිව්වේ මේ වෝම් ස්ටොක් යූස් කරන්න කියලා. මොකද මේ කුකින් ප්‍රොසෙස් එක නතර වෙනවා මේ රයිස් වල මේ කෝල් මේ ස්ටොක් දැම්ම ගමන්. අපේ රිසෝටෝ එක ඕල්මෝස්ට් රෙඩි වගේ. ඉතින් විනාඩි 15ක් විතර ගියා මට. මම ලිපෙන් අයින් කරගෙන ටක් ගාලා ස්පිනට් එක දාගත්තා. ඉතින් මේ කොළ පාටම මේ නැත්තම් කොළ පාට ගතිය යනවා මේ ස්පිනච් එක. ඒකම මම මේ පාමසන් චීස් ටිකත් එකතු කරගන්නවා. මම මේ පාමසන් චීස් ටිකුත් කාච්චකට දාගන්නවා. මම නම් ක්‍රැක් පෙපර් ටිකකුත් දාගත්තා. ඉතින් මෙන්න මේ තමයි අපේ රිසෝටෝ එක. කාලා බලමු මොකද කියලා තත්ත්වය. ඒක රසනේ. මා රසයි ක්‍රීමි. ඔයගොල්ලෝ try කරලා බලන්න. Thank you.